හරිද? මේවා භාවිත කරන විදිහ පොඩ්ඩක් ඉගෙන ගන්න ඈ. දැන් මම මේක වැඩ හරියන්නේ නැහැ. හරි. ඇත්තට මේ වගේ මේ පාටක් එනකොට මේක හරියාගෙන යන්නේ නැහැ. පාර තව පොඩ්ඩක් කලජ දෙන්න එන්න ඕන. මම නැවත මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. හරි. දැන් කලර් චේන්ජ් එක ආවා. ඉතින් පරිදි උතර කරනවා. වැය වුණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව මම මන ගන්නවා 24.5යි. බිඳුවේ තිබ්බේ බිඳුව දාය දාන කියන්නේ 24.5. වැය වූ පරිමාව 24.5යි. දැන් අතන සමීකරණය දාලා මවුළු සංඛ්‍යාව හොයලා ඒහා මවුළු සංඛ්‍යාව මොනවද තියෙන්නේ? ඇසිඩික් තියෙන්නේ. පරිමාව එක ගත්තා. හරි. මේක තමයි අනුමාපන ක්‍රියාවලිය. හරිනේ? right. තාම මේක දාලා බලන්න ඕන.